අයිබෝන් සුබ දවසක් සියලුම දෙනාටම අලුතෙන් පාස්පෝර්ට් එකක් හදන්න ඉන්න කෙනෙක්ට අවශ්‍ය ඩොකියුමන්ට් මොනවද? ඒ වගේම පාස්පෝර්ට් එක හදාගන්න ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාගන්න කොහොමද කියලා අපි මීට කලින් වීඩියෝ ගේපින් වලත් එක කතා කරා. ඉතින් අපි හිතුවා කුඩාලමුන්ට පාස්පෝර්ට් එකක් හදන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක්ට අවශ්‍ය කරුණු කීපයක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. විශේෂයෙන්ම කුඩාලමුන්ට පාස්පෝර්ට් එකක් හදන්න අවශ්‍ය ඩොකියුමන්ට් මොනවද? ඒ වගේම ෆිල් කරන්න ඕනේ ඇප්ලිකේෂන් එකේ විශේෂයෙන්ම ෆිල් කරන්න ඕනේ මොනවද කියලා අද අපි වීඩියෝ එකේදී කතා කරනවා. කුඩා ළමුන්ට එහෙම නැත්නම් වයස අවුරුදු 16ට අඩු ළමුන්ට පාස්පෝර්ට් එක හදද්දී අවශ්‍ය වෙන ලියකියවිලි එහෙම නැත්නම් ඩොකියුමන්ට්ස් මොනවද කියලා අපි එකින් එකට කතා කරමු දැන්. මුලින්ම පාස්පෝර්ට් එක හදන්න මුලින්ම ඕනි වෙනවා ඇප්ලිකේෂන් එක. මේ ඇප්ලිකේෂන් එක ඔයාලට ශ්‍රී ලංකා ආගමන විගණන දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට ගියොත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න කොහොමද කියලා මම දැන් ඔයාලට කියලා දෙන්නම්. ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගෙන එතන සර්ච් කරන්න Department of Immigration and Immigration කියලා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මෙතනදී ඔයාලා මුලින්ම තියෙන Department of Immigration and Immigration එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතනදී ලැන්ග්වේජ් එක තෝරන්න එනවා. එතන ඔයාලා පහසු ලැන්ග්වේජ් එකක් සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මෙතන ඩවුන්ලෝඩ් කියන තැනට ගිහලා එතන තියෙන ඇප්ලිකේෂන් කියලා ඔයාලා එතන සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාලට ඇප්ලිකේෂන් ලිස්ට් එක එනවා. මෙතන දෙවෙනියට තියෙනවා download travel document application new renew passport කියලා. අන්න එතන ඉස්සරහා download කියන තැන ඔයාලා ක්ලික් කරන්න. හරි ඊට පස්සේ ඔයාලට ඇප්ලිකේෂන් එක බලා ගන්න පුළුවන්. මෙතන download දීලා ඇප්ලිකේෂන් එක download කරගන්න. ඇප්ලිකේෂන් එක fill කරන්න තියෙන සාමාන්‍යයෙන් ඇප්ලිකේෂන් එක fill කරන විදිහම තමයි. ඊට අමතරව කුඩා ළමුන්ට පාස්පෝර්ට් එක හදන්න අවශ්‍ය ඇප්ලිකේෂන් එක fill කරද්දී විශේෂ තැන් කීපයක් තියෙනවා fill කරන්න. මම වීඩියෝ එක අවසානයේදී ඔයාලට ඒක කියලා දෙන්නම් කොහොමද ඒක fill කරන්න කියලා. ඊට පස්සේ අවශ්‍ය වෙනවා ඔරිජිනල් බර්ත් සර්ටිෆිකේට් අවශ්‍ය වෙනවා. මෙතනදී ඔයාලා උපැන්න සහතික ගන්නකොට අනිවාර්යෙන් මාස 6ක් ඇතුළත ගත උපැන්න සහතිකයක් අරයි යන්න. ඒ වගේම ඔයාලා ඉංග්‍රීසියට පරිවර්තනය කරමු නැත්නම් ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් බර්ත් සර්ටිෆිකේට් තියෙනවනේ. ඒක අරයි යන්න එපා. මොකද එයාලා ට්‍රාන්ස්ලේට් කරපේවා ඔරිජිනල් සර්ටිෆිකේට් විදිහට ගණන් ගන්නේ නැහැ. ඒ නිසා ඔයාලා මාස 6ක් ඇතුළත ගත ඔරිජිනල් සර්ටිෆිකේට් එක සහ මේ කොපිස් අරයි යන්න. ඊට පස්සේ දෙමාපියන්ගේ පාස්පෝර්ට් අවශ්‍ය වෙනවා. දෙමාපියන්ගේ පාස්පෝර්ට් වල දත් ඇතුළත් පිටුවල කොපිස් අවශ්‍ය වෙනවා. ඒ වගේම දෙමාපියන්ගේ පාස්පෝර්ට් එකේ ළමයාගේ නම ඇතුළත් කරලා තියෙනවා නම් අන්න ඒ පිටුවේ ඒ කියන්නේ පිටු අංක 8 හෝ 9 පිටුවල කොපිස් අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි අලුතින් පාස්පෝර්ට් එක හදන්න යන ළමයාගේ නම දෙමාපියන්ගේ පාස්පෝර්ට් එකේ ඇතුළත් කරලා තියෙනවා නම් ඔයාලා මුලින්ම දෙමාපියන්ගේ පාස්පෝර්ට් එකෙන් ළමයාගේ නම ඉවත් කරන්න. නම ඉවත් කරලා ඉවරලා තමයි අලුතෙන් ළමයාගේ පාස්පෝර්ට් එක හදන්න ඕනි. ඔයාලා ඒක අනිවාර්යෙන් විශේෂයෙන් මතක තියාගන්න. ඒ වගේම තමයි පාස්පෝර්ට් එක හදන්න යන ළමයාගේ දෙමාපියන්ට තවමත් පාස්පෝර්ට් නැති නම් දෙමාපියන් අනිවාර්යයෙන්ම නැෂනල් ඩෙන්ටිටි කාඩ් අරයි යන්න. නැෂනල් ඩෙන්ටිටි කාඩ් සහ ඒක කොපිස් අරයි යන්න. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය වෙනවා ෆොටෝ සබ්මිෂන් ඇක්නොලෙජ්මන්ට් ෂීට් එකක්. මේක ඔයාලා පාස්පෝර්ට් එක හදන්න ෆොටෝ ගන්න යන ස්ටුඩියෝ එකට එකෙන් ෆොටෝ එක ගහුවට පස්සේ ඔයාලගේ මේ වගේ ෆොටෝ එක සහ ඔයාලගේ උපන්දිනයේ තොරතුරු ඇතුළත් කරලා බාකෝඩ් එකක් තියෙන මෙන්න මේ වගේ ෂීට් එකක් ඔයාලට දෙනවා. ඔයාලා පාස්පෝර්ට් එක හදන්න යනකොට මේ ෂීට් එක අතරයි යන්න. මීට අමතරව ඔයාලට අවශ්‍ය වෙනවා කැමැත්ත ප්‍රකාශිත ලිපියක්. එහෙම නැත්නම් අපි ඒකට කියනවා කන්සර්න් ලෙටර් එකක් කියනවා. ළමයාගේ පාස්පෝර්ට් එක හදනකොට දෙමව්පියන්ගේ අකමැත්තක් නැහැ කියලා දෙමව්පියන් කැමතියි කියලා තමයි මේ ලෙටර් එක දෙන්නේ. මෙතනදී ළමයාගේ දෙමව්පියන්ගෙන් දෙදෙනාම හෝ එක්කෙනෙක් හෝ විදේශගත වෙලා ඉන්නවා නම් මේ කන්සර්න් ලෙටර් එක ෆිල් කරලා අදාළ රටේ තානාපති කාර්යාලයෙන් හෝ මහා කොමසාරිස් කාර්යාලයෙන් සර්ටිෆයි කරලා තමයි පාස්පෝර්ට් එක හදද්දී ලංකාවේ මේ පාස්පෝර්ට් ඔෆිස් එකට ඉදිරිපත් කරන්න ඕනි. ඔයාලට මේ කන්සර්න් ලෙටර් එකත් ශ්‍රී ලංකා ආගමන විගණන දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකේම ගන්න පුළුවන්. මම ඔයාලට මුලින් කියලා දුන්නා වගේ පාස්පෝර්ට් ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරන්න තැන තියෙනවානේ. එතන පහළම තියෙනවා request to issue a separate passport to child කියලා. අන්න එතනින් මේ කන්සර්න් ලෙටර් එක ඩවුන්ලෝඩ් කරගෙන ෆිල් කරලා අරයි යන්න. හරි මේ ඩොකියුමන්ට් වලට අමතරව දෙමව්පියන්ගේ කසාද සහතික නැත්නම් මැරේජ් සර්ටිෆිකේට් අවශ්‍ය වෙනවා. ඒ වගේම දෙමව්පියන්ගෙන් එක්කෙනෙක් හෝ මිය ගිහින් ඉන්නවා නම් ඔවුන්ගේ මරණ සහතික අවශ්‍ය වෙනවා. දෙමව්පියන් දික්කසාද වෙලා නම් දික්කසාද සහතිකය අවශ්‍ය වෙනවා. පාස්පෝර්ට් එක හදන්න අවශ්‍ය ළමයා පිටරට උපත ලැබලා තියෙනවා නම් අදාළ රටේ ආගමනික දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරපු ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය සහතික කරපු සහතිකය අවශ්‍ය වෙනවා. හරි මම මේ සඳහන් කරපු ඩොකියුමන්ට් එක තමයි වයස අවුරුදු 16ට අඩු ළමයෙකුට පාස්පෝර්ට් එක හදන්න අවශ්‍ය වෙන්නේ. ඔයාලා අනිවාර්යයෙන් මතක තියාගන්න පාස්පෝර්ට් හදන්න යනකොට මේ මම ගියපු ඩොකියුමන්ට් වල ඔරිජිනල් ඩොකියුමන්ට් සහ ඒ වගේ කොපිස් අරන් යන්න මතක කරලා මොකද කොපිස් ඕනි වෙනවා.
හරි මම වීඩියෝ එකේ මුලදී ඔයාලට කිව්වා කුඩා ළමයෙකුගේ પાස්පෝර්ට් එක හදනකොට ෆිල් කරන්න ඕනේ ඇප්ලිකේෂන් එකේ විශේෂයෙන්ම ෆිල් කරන්න ඕනේ තැන් කීපයක් තියෙනවා කියලා. අපි දැන් බලමු ඒ තැන් මොනවද කියලා. මෙතන 14 වෙනි ප්‍රශ්නේදී ඔයාලගෙන් අහනවා ඔයාලට ඩුවල් සිටිසන්ෂිප් එකක් තියෙනවද කියලා. මෙතනදී ඔයාලා ඩුවල් සිටිසන්ෂිප් එකක් නැත්නම් නෝ කියලා දාන්න. ඒතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඩුවල් සිටිසන්ෂිප් එකක් තියෙනවා නම් ඔයාලා යස් කියලා දාන්න. ඊට පස්සේ ඒත් එකම පහලින් පුරවන්න තියෙනවා ඔයාලට ඩුවල් සිටිසන් නම්බර් එක. ඔයාලා ඒක එතනත් පුරවන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට ඩුවල් සිටිසන්ෂිප් එකක් තියෙනවා නම් ඔයාලා මෙතන ප්‍රශ්නාංක 17 සහ 18 දෙකත් ෆිල් කරන්න. ෆොරින් නැෂනැලිටි එක සහ ෆොරින් පාස්පෝර්ට් නම්බර් එක. ඔයාලා ඒ දෙකත් ෆිල් කරන්න. ඊට පස්සේ 19 වෙනි ප්‍රශ්නේත් ඔයාලා අනිවාර්යෙන් ෆිල් කරන්න. එතනදී මුලින්ම තියෙනවා පියා හෝ භාරකරුගේ පාස්පෝර්ට් නම්බර් එක හෝ ඩෙන්ටිටි නම්බර් එක දාන්න. ඊට පස්සේ මව හෝ භාරකරුගේ ඩෙන්ටිටි නම්බර් එක හෝ පාස්පෝර්ට් නම්බර් එක දාන්න තියෙනවා. මෙතන ඔයාලගේ පාස්පෝර්ට් තියෙනවා නම් ඔයාලා අනිවාර්යෙන් පාස්පෝර්ට් නම්බර් එක දාන්න. පාස්පෝර්ට් නැත්නම් ඩෙන්ටිටි නම්බර්ස් දාන්න. ඊට පස්සේ 20 වෙනි ප්‍රශ්නේදී තියෙන්නේ අදාළ කොට දෙකේ ළමයාගේ අත්සන දා යොදන්න තියෙන්නේ. ළමයා අත්සන් කරන්න පුළුවන් වයස ගෙනනවා නම් අදාළ කොට දෙක ළමයාට සයින් කරන්න කියන්නේ. ළමයාට අත්සන් කරන්න බැරි නම් ළමයාගේ මවට පුළුවන් අදාළ කොට දෙකේ ළමයාගේ නම ලියන්න. ඊට පස්සේ අවසානයේදී එහෙමයි දිනය සහ අත්සන දාන්න තියෙනවා. එතන දිනය දාලා මේ ළමයාට අත්සන් කරන්න පුළුවන් වයස ගෙනනවා නම් ළමයාගේ අත්සන දාන්න දෙන්න. එහෙම නැත්නම් ළමයාගේ මව විසින් ළමයාගේ එතන නම ලියන්න පුළුවන්. ඒ වගේම තමයි પાස්පෝර්ට් ෆී එක ගැන කතා කරවුවොත් අවුරුදු 10කට પાස්පෝර්ට් එක හදනවා නම් අර්ජන්ට් බේසිස් හරිදී රුපියල් 20000ක් වැය වෙනවා. නෝමල් බේසිස් හරිදී රුපියල් 10000ක් වැය වෙනවා. ඊපස්සේ ළමයාගේ પાස්පෝර්ට් එක හදන්නේ අවුරුදු 3කට නම් අර්ජන්ට් බේසිස් හරිදී රුපියල් 9000ක් තමයි යන්නේ. නෝමල් බේසිස් හරිදී රුපියල් 3000ක් වැය වෙනවා. හරි කුඩා ළමුන්ට પાස්පෝර්ට් එකක් හදන්න බලාපොරොත්තු වෙන හිටපු කෙනෙක්ට අද වීඩියෝ එක වැදගත් වෙයි කියලා මම හිතනවා. බොහොම ස්තුතියි වෙනදා වගේම අපිත් එක්ක රැඳිලා හිටියට අපි අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු.